මිනිසාට අවැසි කටයුතු සංවිධානය කරගත යුත්තේ මිනිසාමයි. අසංවිධානාත්මක මිනිසා පූර්ණ නැත. එක් වී සැවම ඒකාමෙන් කටයුතු කිරීමෙන් ඕනෑම දෙයක සාර්ථක අවසානයක් ළඟා කරගත හැකි. මේ කෙටි පොදු පූර්විකාව ගෙන ආවේ තවත් එක් සංවිධානාත්මක කාර්යයක සුළමුල කෙටියෙන් කියන්නට. එය කවර ශේෂ්ත්‍රයකට සම්බන්ධ වන්නක් දැයි ඔබ මෙතෙක් දුටු රූපාවලියෙන්ම තහවුරු වනු ඇති. ඒ අන් කිසිවක් නොව අනුරාධපුරයට පමණක් නොව මුළු රටටම විශේෂිත වූ පොසොන් උත්සවය පිළිබඳවයි. මෙම පින්කම ලංකාවේ පමණක් නොව ලෝකවාසීන්ගේද අවධානයට ලක්ව තිබේ. සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලයේ 8ම ස්ථානය තන්තිරිමලයේ යන පුදබිම් වෙත පැමිණීම සාමාන්‍ය සාධකයක්. ඔවුන් වෙනුවෙන් පහසුකම් සැලසීමත් ආරක්ෂාව සැලසීමත් අනුරාධපුර පරිපාලනයේ විශේෂ කාර්යභාරයක් වී තිබෙනවා. ඒ වෙනුවෙන් අනුරාධපුර මහදිසාපතිවරයා ඇතුළු සියලු දෙනා එක්ව 8ම ස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි සාකච්ඡාවට කිහිපයක් පවත්වා ජලය, විදුලිය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ පුණ්‍ය කටයුතු සංවිධානය ආදී ශේෂ්ත්‍ර ගණනාවක් සැලසුම් කරයි. ලක්ෂ 15ක 20ක ජනතාවක් මැද ඔවුන්ගේ පහසුකම් සැපයීම සතියක් පුරා සිදු කිරීම සැබවින්ම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්. එම සියලු කාර්යයන් අමිල කැපකිරීමකින් යුතුව සිදු කිරීමට සෑම වර්ෂයකම සියලු දෙනා එක්ව කටයුතු කරයි. පොසොන් සතිය ආරම්භ වන්නේ තිසා වැවෙන් ලබා ගන්නා පැන් අලංකාරවත් පෙරහැරකින් මහමෙවුනා උයනේ තනා ඇති පිරිත් මණ්ඩපය වෙත රැගෙනීමෙන් අනතුරුවයි. එම පැන්වලින් පිරිත් මණ්ඩපයේ තබා ඇති පාත්‍රය පිරවීම සාමාන්‍ය සිරිතක්. ඉන් අනතුරුව සිදු කරන ආගමික වතාවත් වලින් පසුව සති පිරිත ආරම්භ කරයි. ආලම්බන වෙනුවට නීරාලම්බන පිළිබඳව සඳහන් නේක පින්කම් මේ කාලය පුරා මිහින්තලයේ තන්තිරිමලේ හා 8ම ස්ථාන පූජා භූමි තුල සිදු කරනු ලබයි. වන්දනා කිරීමේ පවිත්‍ර චේතනාව පවතින සැදැහැවතුන් සේම පින් කරන්නට පැමිණ පව් රැස් කරගන්නා අයද මේ සමයේදී හිග නැහැ. ශීල ලීල වෙනුවට පටු ආලලීල වෙනුවෙන් මෙහි පැමිණෙන්නන් පොසොන් පින්කමට සැබවින්ම පිළිලයක්. පරිසරය විනාශ කරමින් නොයෙක් අසම්මත ක්‍රියා සිදු කරන පිරිස පොසොන් පින්කමට සැබවින්ම සිදු කරන්නේ හානියක්. කිසිදු පහසුකමක් නොමැතිව වුවද පෙර දවස ජනීය ජනයා පොසොන් වන්දනාවේ පැමිණියේ ඉමහත් භක්තියකින් ගෞරවයකින්. ගුණධර්ම පිළිබඳව අවබෝධයක් නොමැතිව අන්‍යෝන්‍යත්වයේ ගිලිහී ගිය අන්දමින් ක්‍රියා කරන පිරිස් දැන් බහුලව මතුවන්නට පටන්ගෙන තිබේ. කොපමණ පරිසර නියම වැඩසටහන් ක්‍රියාත්මක කළත් පූජා භූමි අවට අපිරිසිදු කිරීම බොහෝ දෙනා විසින් සිදු කරයි. ලක්ෂ ගණනකට පහසුකම් සලසා විශාල පිරිසක් එක්ව සැලසුම් කරන පොසොන් උත්සවයට පැමිණෙන පිරිස් එයට කෘතගුණ සැලකීමක් හැටියට මනා ලෙස හැසිරීම අනිවාර්ය කරුණක්. විශේෂයෙන්ම බුදුදහමේ හරයත් රැගෙන පරිසරයේ පූජනීය බැව් සෑම දෙනාගේම සිතට ගත යුතු කරුණක්. සෑම අයෙකු තුළම ස්වයන් විනයක් පවත්වාගත හැකි නම් සෑම කෙනෙකුටම තමන් විසින්ම ඉහළ සම්මානයක් ලබා දිය හැකියි. ගැටලු අවම වන පරිසරයට හානි නොවන උතුම් පොසොන් වන්දනාවක් මෙවරත් පවත්වන්නට සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වේ. 2333 වන ජාතික පොසොන් උත්සවය මෙවර සමරන්නේ අනුබුදු දහමින් ලෝම නිවේවා යන තේමාව පෙරදරි කරගෙනයි. ඒ සඳහා නිවැරදි මනසකින් යුතුව සියලු දෙනා පිළිවෙතින් පෙළ ගැසිමු. ඔබ සැමට සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා.